මම වලින්ත පාන්සර Java Institute මාතෘකාවන් චීටපැජයෙන් අද අපි කතා කරන්න යන්නේ අද අපේ අලුත් ප්‍රොජෙක්ට් එකක් වෙන Skillshop ප්‍රොජෙක්ට් එකේ sign in form එකේ backend process එක ගැන මේ තියෙන අපේ sign in form එක මම මෙතන කලින් add කරගත්ත email එකක් දීලා ඉස්සෙල්ලා පෙන්නන්නම් මේ තියෙන මම ඕවන් පෙරේරා කියලා කලින් add කරගත්ත mail එකක් අපේ database එකට password එක දෙන්නද මම මෙතන sign in වුණොතින් මට login successful කියලා message එකක් පෙන්නනවා. ඒ වගේම මම මෙතන හදලා තියෙන්නේ home php එකට ඉන්නවා. මම තාම home php develop කරලා නැහැ. ඒකයි මෙහෙම පෙන්නන්නේ. ඒ වගේම මම මෙතන page එක refresh කරලා කලින් දීලා නැති ඒ කියන්නේ මම මගේ database එකේ නැති mail එකක් insert කරලා පෙන්නන්න. sign in වෙන්න දුවොත් මට sign in දෙන්නේ නැහැ use invalid user candidate කියලා පෙන්නනවා. අපි නම් බලමු කොහොමද අපේ කෝඩ් එක තියෙන්නේ කියලා. මේ තියෙන අපේ sign in form එකට දාලා කෝඩ් එක. මෙතන තමයි front end එක. ඒ වගේම front end develop කරගෙන තියෙන්නේ index.php වල. මෙතන අපි ඉස්සෙල්ලාම ගත්තොත් අපි මෙතන sign in form එකේ sign in form එකට අපි ID එකක් දීගෙන තියෙනවා sign in form කියලා. ඒ වගේ අපේ email inputs වලට අපි මෙතන දීලා තියෙනවා ID එකක් sign in email කියලා. මේ තියෙන්නේ sign in email එකේ data input කරන inputs table inputs line එක සහ label එක. එතනින් බාහිර බලන්න පුළුවන් අපේ password input කරන field එක තියෙනවා. අපි එතන දීලා තියෙනවා input type password කියලා. ඒ වගේම password input එකේ අපේ ID එක අරගෙන තියෙනවා sign in password කියලා. ඒ වගේ එතනින් පාඩකට අපිට බලා ගන්න පුළුවන් remember and forgot password වලට අපි දීලා තියෙනවා IDs තරම් තියෙනවා. remember me එකේ remember කියලා ID එකකුත් forgot password එකට forgot password button එක තමයි මෙතන add කරගෙන තියෙනවා. එතනින් පාඩකට අපිට බලා ගන්න පුළුවන් sign in button එක මෙතන තියෙනවා. sign in button එක අපි මෙතන sign in button එකේ on click කරන් තියෙනවා sign in කියලා. ඒ වගේ එතනින් පාඩකට අපිට බලා ගන්න පුළුවන් අපේ error message එක display වෙන්න තියෙනවා. error message එකේ ID එකක් තියෙන sign in message කියලා. එතනින් පාඩකට අපිට බලා ගන්න පුළුවන් account එක කියන්නේ අපි කලින් account එක create කරලා තියෙනවා. sign up page එකට යන්න අපි මෙතනින් හදලා තියෙනවා don't have your account on click එක කරන් toggle form එකකින් sign up page එකට switch වෙන්න පුළුවන් විදිහට අපි මෙතන මේ විදිහට IDs වලින් හදාගන්න IDs හදාගෙන තියෙන ඒ IDs වලින් ගන්න data අපි මෙතනින් earth.js එකකින් අපි මේ පැත්තෙන් අල්ලගෙන තියෙනවා. අපි මෙතන හදාගෙන තියෙනවා function එකක් කරන් තියෙනවා sign in කියලා. ඒ කියන්නේ අපි sign in form එකේ sign in button එකෙන් එන data on click එකක් දාලා on click එකෙන් sign in function එකෙන් එන on click එකෙන් එන data ටික sign in function එකෙන් අපිට අල්ලගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ වගේම ඉතින් පාඩකෙත් අපිට බලා ගන්න පුළුවන් document.getMember ID එක කරා sign in email එකේ value එක variable එකක් හදලා email කියලා අපි එතෙන්ට email එකට insert කරන් තියෙනවා. ඒ වගේම password ඒ password එක document.getMember ID එක කරා sign in password එක කියලා ID එකෙන් එන value එක අපි මෙතනින් අල්ලගෙන password කියලා variable එකට අපි insert කරන් තියෙනවා. ඒ විදිහටම remember me එක අපි මෙතනින් අල්ලගෙන තියෙනවා. එහා පැත්තෙන් එන ID එකෙන් remember කියන value එක. ඒකෙම sign in error message එක අපි ඉදිරියම මෙතනින් අල්ලගෙන තියෙනවා. sign in message කියලා. එතනින් පාඩකට බලන්න පුළුවන් අපේ error message එක අපි මෙතන error message එකේ hide කියන class list එක අපි මෙතන remove කරගෙන තියෙනවා. එතනින් පාඩකට අපිට බලා ගන්න පුළුවන්
if condition එකක් අරගෙන email එකත් password එකත් ඒ email එක සහ password එක මෙතනින් අල්ලගෙන තියෙනවා. ඒ මෙතනින් අපි බලලා තියෙන්නේ ඒ field දෙකම empty ද කියලා. empty නම් error message එක display කරන්න කියනවා error sign form එකේ in HTML හරහා all field are required කියලා. එතනින් පාර්ට් කියලා බලනවා else if එකක් කරගෙන email එක valid ද කියලා බලනවා. එතන email එක validate email කියලා මෙතනින් අරගෙන තියෙන්නේ. ඒ email එක valid නැත්නම් invalid email format කියලා මෙතන අපිට display වෙනවා. එතනින් පාර්ට් එකට බලන්න පුළුවන් තවත් else if එකක් කරගෙන තියෙනවා password length එක බලන්න. එතන password length එක 8ට වැඩි වෙන්න ඕන. password length එක 8ට අඩු වෙනම් error message එකක් අපිට display වෙනවා password must be least at 8 characters කියලා. එතන පාඩක අපිට else එක බලා ගන්න පුළුවන්. else එකේදී ආයෙමත් අපේ sign in error message එකේ class list එක add කරනවා hide කියලා. අපි කියන්නේ අපේ error message එක ආපහු hide වෙනවා. එතනින් පාඩක අපිට බලා ගන්න පුළුවන් ajax part එකක් තියෙනවා. මෙතන අපි form new form data කියලා අපි විතර අරගෙන තියෙනවා. අපි කලින් normal ajax වල වගේම මෙතන form එකකට append කරගන්නවා email එක email විදියට password එක password විදියට. ඒ වගේම අපි මෙතනින් මේ අන්තිම line එක අපි බලන්නේ from append remember me dot checked true false කියලා. අපි මෙන්න මේ line එක බලන්නේ if condition එක වෙන කාර්යය තමයි මෙතනින් වෙන්නේ. අපි මෙතන බලන්නේ remember me කියන option එකේ remember me option එක check කරලා true the false කියලා. ඒ කියන්නේ remember me option එකේ tick එක අපි දාලාද නැද්ද කියලා. ඒක තමයි මෙතනින් බලන්නේ. ඉතින් පාඩකට බලන්න පුළුවන් normal ajax part එකක් තියෙන්නේ var new xml http request r.onRegiState change function කියලා අරගෙන දෙනවා. ඉතින් පාඩකට බලන්න පුළුවන් if condition එකක් අරගෙන normally ajax එකකට අපි ගන්නේ if condition එක ඇතුලේ r ready state equal 4 ඒ වගේම මේ .r status equal to 100 මේ දෙක එකට ගන්න. අපි මෙතන අරගෙන තියෙන මේ දෙක condition දෙකක් විදියට. ඒක අපි එතන අරගෙන ඉන්න තියෙන හේතුව තමයි පළවෙනි condition එක true වුණොත් තමයි දෙවෙනි condition එකට යන විදියට මේක එකට තියෙනකොට වෙන්නේ මේ condition දෙකම true වෙන්න ඕන ඒ condition එක ඇතුළට යන්න. මෙතන අපි මේ condition දෙකට කාටලා පළවෙනි condition එක true වුණොත් දෙවෙනි condition එකට යන විදියට තමයි අපි දැන් හදාගෙන තියෙන්නේ. පළවෙනි condition එක ඇතුළේ තියෙනවා sign in error message එකේ class list එක remove වෙනවා. කියන්නේ අපේ hidden එක remove වෙනවා. එතනින් බාහිර අපිට දෙවෙනි condition එකට ආවොත් අපිට බලා ගන්න පුළුවන් දෙවෙනි condition එක ඇතුළේ තියෙනවා තවත් if condition එකක් ඇතුළේ resp සමානද බලනවා resp එක success ද බලනවා. මෙතන resp කියලා තියෙන response text එක ඒක අපිට success ද බලනවා. ඉතින් පාඩකට අපිට බලා ගන්න පුළුවන් තවත් sign in error message එකේ class list එක remove කරලා ඒකේ remove කරන්න අපි text එකේ red එක remove කරලා අපි ඉතින් green එකක් add කරගෙන තියෙනවා පල්ලෙහා line එකේ. ඊට පහළ line එකෙන් අපිට බලා ගන්න පුළුවන් sign in error message එකේ login successful redirecting කියලා මෙතන අපිට message එක display වෙනවා. මෙතනින් මේක අපි කරලා තියෙන්නේ මේක ගත්තොතින් මෙතන අපි login successful කියන message එක red color එකෙන් pen එක red color එක remove කරලා ඒකට green color එකක් add කරගෙන තියෙනවා. එතනින් part එකත් අපිට බලන්න පුළුවන් time out එක set කරගෙන තියෙනවා. time out එකේදී time out එක ඇතුළේදී window location එක කියන්නේ අපේ window එකේ location එක home.php වලට මාරු වෙනවා. ඒත් එකම ඒක වෙන්නේ තත්පර දෙකකින්. ඒ කියන්නේ අපේ message එක login successful කියන message එක display වෙලා තත්පර දෙකකින් window එකේ location එක home.php වලට මාරු වෙනවා. අපිට මේ if condition එකේ else එකට આવත් බලා ගන්න පුළුවන් sign in error message එක response එක තමයි මෙතන error message එකට display වෙන්නේ. එතන පාඩකට අනිත් else එක බලා ගන්න පුළුවන්. ඒ else එකෙත් අපිට බලා ගන්න පුළුවන් request fail ඒ වගේම failed request එකත් එක්ක response එක අපිට display වෙනවා. එතනින් පාඩකට අපිට බලා ගන්න පුළුවන් r.open post
process login process.php true r form කියලා තියෙනවා. මෙතනින් වෙන්නේ අපි මෙතනින් index php එකේ IDs වලින් එන data values අපි auth js එකෙන් මෙතන අපි අල්ල ගන්නවා. ඒ data ටික අපි අරගෙන ඒ ටික process කරන්න post method එක හරහා process file එක ඇතුලේ තියෙන login process php එකට මෙතනින් send කරනවා. අපි එහෙනම් ගිහින් අපේ login process php එක මෙතන අපේ login process php එක අපි මෙතන උඩින්ම session එකක් start කරගෙන තියෙනවා. ඒ වගේම require කියලා අපේ database එක මෙතන connect කරගෙන තියෙනවා. එතනින් පාඩකට අපිට බලා ගන්න පුළුවන් අපි JS එකෙන් එව්ව JS එකේ post method එකෙන් එව්ව email එක මෙතනින් අල්ලගෙන තියෙනවා. ඒක $email කියලා මෙතන තව variable එකක් හදාගෙන ඒක සමාන කරගෙන තියෙනවා. ඉතින් පාඩක කියොත් අපිට password එකත් post method එක කරා password එකත් අල්ලගෙන ඒක $password කියන එකට අල්ලගෙන තියෙනවා. ඉතින් පාඩකට අපිට බලා ගන්න පුළුවන් ESET $post remember $post remember false කියලා අපි දාගෙන තියෙනවා. මෙතන කරලා තියෙන්නේ password මෙතන කරලා තියෙන්නේ remember me option එක option එකේ value එකක් එනවද නැද්ද කියලා මෙතන check කරගෙන තියෙනවා. ඒ එන value එක මෙතන remember me $remember me කියන variable එකට මෙතන තුලක් කර ගන්නවා. ඉතින් පාඩක තුල බලන්න අපිට අපි මෙතන if condition එකක් දීලා තියෙනවා. if condition එක අපි මෙතන බලන්නේ email එක empty ද බලනවා. empty නම් echo කරන්න කියනවා please enter your email address කියලා. එතන පාඩක else if එකක් බලා ගන්න පුළුවන්. else if එකේ filter කරන variable එක email එක ඒක filter validate email. ඒ කියන්නේ අපි එතන insert කරලා තියෙන email එක valid වෙන email එකක්ද බලනවා. ඒක valid වෙන්නේ නැත්නම් echo කරන්න කියනවා please enter valid email address කියලා. එතනින් පහට ගියොත් අපිට බලා ගන්න පුළුවන් තව else if එකක් අරගෙන password field එක empty ද බලනවා. password field එක empty නැත්නම් empty නම් please enter your password කියලා අපිට echo වෙනවා. ඉතින් පහට ගියොත් else part එක බලා ගන්න පුළුවන්. else part එක අපි මෙතන database search එකක් කරනවා. ඒ search කරලා බලන්නේ select id fname lname email password hash account type id from user where email කියලා මෙතන අපි බලන්නේ මේ email එක අපේ database එකේ තියෙනවද කියලා. එතනින් පාඩකට අපිට බලා ගන්න පුළුවන් තවත් if condition එකක් අරගෙන ඒක result එක සමාන and result එක ඒ result එකේ numbers ගන්න අපි check කරලා බලනවා. ඒ කියන්නේ මේ email එක database එකේ නැද්ද කියලා අපි මෙතන check කරලා බලනවා. ඉතින් පාඩකට බලන්න පුළුවන් user සමාන result factors එකක් අපි මෙතන අරගෙන තියෙනවා. ඉතින් පාඩකට බලා ගන්න පුළුවන් තවත් if condition එකක් open කරලා තියෙනවා අපි password verify කරන්න. password verify password user password hash. ඒ කියන්නේ අපි මෙතන password hash එකක් විදිහට තමයි අපේ database එකේ password store වෙන්නේ. ඒ database අපි ඉතින් check කරලා බලනවා ඒ enter කර password එක සමාන වෙනවද කියලා. එහෙම වෙනවා නම් පහලින් session එකක් create වෙනවා. session user id එකට user id එක equal වෙනවා user id එකට. if name එක user name විදියට l name එක ඒ වගේම f name එක දෙකම user name විදියට email එක user email විදියට account type id විදියට මෙතන session එක store වෙනවා. එතනින් පාඩකට අපිට බලන්න පුළුවන් remember me option එක true නම් remember me option එකේ cookies වලට දාලා part එක මෙතන තියෙනවා. මෙතන පාඩකට බලා ගන්න පුළුවන් $remember me token bin to hex කියලා string එකක් හදාගෙන තියෙන string random bytes කියලා. ඒකේ 32 අපි length එක දීලා තියෙන්නේ. ඒක එන data ටික remember me token කියන එක store වෙනවා. ඉතින් පාඩකට token hash එක බලා ගන්න පුළුවන්. token hash කියලා variable එකක් හදාගෙන password hash එකේ password hash password $remember token all password
ඩිෆෝල්ට් කියලා මෙතන අරගෙන තියෙනවා. මේ ටිකේ වැලියු එක $sign token hash එකේ hash එක ඇතුලේ ස්ටෝර් කරනවා. ඒ ගන්න expiry කිය $sign expiry කියලා මෙතන අරගෙන තියෙනවා. date එක date format එක මෙතන අපි දීලා තියෙනවා year month date hour මේ second කියලා. ඒ වගේම time step එකක් අරන් තියෙනවා. time step එක මෙතන අරගෙන තියෙනවා. 30 days වලට තමයි මෙතන cookie එක set කරලා තියෙන්නේ. ඒ වගේම database එකේ මෙතන data insert කරනවා. insert into remember tokens කියන අපි table එකට user id token hash expiry කියලා මේ ටික දාලා මෙතනින් එන මේ ස්ටෝර් කරගත්ත data ටික අපි දැන් අපේ table එකකට අපි ඉතින් insert කරගන්නවා මෙතනින් බාහිර තමයි වහන්න පුළුවන් cookie set කරගෙන තියෙනවා. මෙතන අපි secure cookie තමයි මෙතන set කරගෙන තියෙන්නේ. set cookie screenshot remember token store time එක 30 days විතර තමයි දීලා තියෙන්නේ. එතනින් පාඩුවේ තාත් cookie එකක් අරගෙන ඒ අර කලින් කිය වගේම name එක අරගෙන තියෙනවා screenshot user id කියලා. ඒකට store වෙන්නේ user ගේ id එක. ඒකේ time එක 30 days අරන් තියෙනවා. තව cookie එකක් අරන් තියෙනවා එතනින් පහලින්. ඒකට ඒකේ name එක screenshot user email value කරන් තියෙනවා user email කියලා. expire or options store time date and time එක 30 days තියෙනවා ඊට තියෙන්නේ. එතනින් පහට අපිට වන්න පුළුවන් අපි මෙතන else part එකේ තියෙනවා තවත් keys තුනක්. ඒ cookies වල name ගත්තොත් පිළිවෙලින් screenshot remember screenshot user id screenshot user email කියලා. ඒ වගේ expiry or options වලට අපි time එක දීලා තියෙනවා 3600ක් විදිහට. මෙතන 3600ක් විදිහට කියන්නේ මෙතන පැයක් යනකම් අපේ cookie එක මෙතන store වෙලා තියෙනවා. එතනින් පාඩුවට බලන්න පුළුවන් එක success කියලා එනවා. success කියලා එනවා. ඒ කියන්නේ අපේ cookie එකේ data install වෙලා මෙතන data search අපේ access ගන්න පුළුවන් විදිහට data අපේ කලින් database search එක true වෙලා ඒ වගේම password hash එකෙන් password එකත් සමාන වෙලා ඒක අපි remember me එක true නම් password email ඒවා cookie එක ඇතුළේ store වෙලා ඊට පස්සේ ඒ ටික හරියට වුණොත් echo success කියලා අපිට message එකක් display වෙනවා. echo success එක යනවා OJS එකට. එතනින් login successful redirecting කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේක else part එකේ තියෙන්නේ echo invalid user candidates කියලා. මේ තමයි අපේ sign in එකේ back end එක. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.